මේකප් ටියුටෝරියල් එකක් වගේ තමයි කරන්න හිතාගෙන වීඩියෝ එක ගත්තේ. ඒ වුණාට මට හිතෙනවා ඊට වඩා දෙයක් කියන්න. ඉතින් අන්න අර මිරර් එක ක්ලියර් කරානේ මම. ඒ ක්ලියර් කරා වගේම අපි අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා ඒක සුද්ධ කරන්න ඕනේ කුණු. ඒ වගේ මේ මං එක එක පෙන්නන මේ ප්‍රොඩක්ට්ස් ටූල්ස් තියෙන්නේ. අන්න ඒ වගේ ජීවිතේ අපි අපිට අවශ්‍ය කරන ටැලන්ට්ස් වලින් එක්ස්පීරියන්ස් වලින් අපේ කිට් එක ලයිෆ් කිට් එක සන්නද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ, එක්ස්පීරියන්ස් කරන්න ඕනේ දේවල්. ඉතින් මම ජීවිතේ එක්ස්පීරියන්ස් කරන දේවල් එකම තැන ඉඳන් එක්ස්පීරියන්ස් කරන දේවල් තමයි තියෙන්නේ. මම ගොඩක් වෙලාවට මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් ඒක මගේ ළඟට එන අය ආශ්‍රය කරනවා මිසක් මට එළියට ගිහිල්ලා මාව ලොකු ක්‍රවුඩ් එකක් දාන්නේ නැති නිසා මට ආශ්‍රය කරන තියෙන පිරිස මං හිතන්නේ මං ගොඩක් අඩුයි. හැබැයි විශේෂයෙන්ම මං ආශ්‍රය කරන්නේ ගැහැණු අය නිසා මං හිතනවා ඒ ලයිෆ් එක්ස්පීරියන්ස් එක මට ඇති කියලා දැනට. ඉතින් මං හැමදාම දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මෙහෙම අපි ප්‍රයිම් එකක් ගන්නවා වගේ අපේ ජීවිතේට අඩිතාලමක් වගේ දාගන්න එකක් තමයි අපේ ගෙවල් වලින් එන ආభాෂය. ඉතින් ගෙවල් වලින් එන ආభాෂය අපිට හරියටම තීරණය කරන්න බෑ. කර්මය විසින් අපිව උපද්දන තැනනේ අපි ඉපදෙන්නේ. හැබැයි ඒ තැන් අපිට බ්ලෙස්ඩ් විදියට හම්බෙන තැනුත් තියෙනවා. බ්ලෙස්ඩ් නැති විදියට හම්බෙන තැනුත් තියෙනවා. ඉතින් මේ මම ෆවුන්ඩේෂන් මික්ස් කරනවා වගේ ජීවිතේ අපිට හම්බෙච්ච දේවලුයි අපේ ටැලන්ට්ස්ුයි අපේ ඇටිටියුඩ්ස් ඒ සේරම බැලන්ස් කරලා තමයි අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මේ ෆවුන්ඩේෂන් එක මික්ස් කරගෙන හරිම ස්කින් ටෝන් එකට මැච් කරනවා වගේ මං කියන්නේ 100%ක් හරි කියලා. ඒ වුණාට ළඟම ළඟ මැච් එකක්. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් ලයිෆ් එක කරන්න පුළුවන් බෙස්ට්ම මැච් එක. අන්න එහෙම හොයාගන්න පුළුවන් නම් ඒක හරිම මේ සතුටුදායක දෙයක්. හරියටම ෆවුන්ඩේෂන් එක එක්සැක්ට් ස්කින් ටෝන් එකට මැච් වුණාම නිකන් නෝ මේකප් ලුක් එකක් ගන්න පුළුවන් වගේ තමයි. ඉතින් මම මේක හරි දිග වීඩියෝ එකක් වෙයි. මං හිතන්නේ ඉන්ට්‍රස්ට් අය මේක දිගටම බැලුවා නම් මං කියන දේවල් ටිකක් තේරෙයි. සමහරක් වෙලාවට ඔයාලට මාව ෆලෝ කරන්න හිතේ. මාව හම්බෙන්න හිතේ. සමහර අය මේක ස්කිප් කරයි. කොහොම වෙතත් මේ වගේ ෆවුන්ඩේෂන් එක ස්කින් එකට බ්ලෙන්ඩ් කරනවා වගේ ජීවිතයට එන දුක්, සතුට, ජයග්‍රහණ, පාවාදීම් එතකොට එක එක විදිහේ ඔය අෂ්ටලෝක ධර්ම තියෙන අටලෝ දහම් අන්න එහෙම ඒවා හරියටම අපි බ්ලෙන්ඩ් කරගෙන ඒ කියන්නේ අඩු වැඩි වශයෙන් දුක සතුටු දේවල් ගොඩ සතුටු වෙන්නත් දුක් දේවල් ගොඩ දුක් වෙන්නත් නැතුව හරිම මැදිහත් අපි ඒක කරගෙන යනකොට අපිට තේරෙනවා ටිකෙන් ටික ෆවුන්ඩේෂන් එක අපේ ස්කින් එකට බ්ලෙන්ඩ් වෙනවා වගේ ඒ දේවල් අපිව මුවහත් කරනවා වගේ. ඒ කියන්නේ අපිට වෙන එන අභියෝග අපි ලයිෆ් එක්ස්පීරියන්ස් කරන දේවල් අන්න ඒවා. ඉතින් මේ වගේ මගේ අණ්ඩායි ඩාර්ක් සර්කල් එක මම කවර් කරගන්නේ ඇත්තම කියනවා මම ඔය හැමෝම යූස් කරන කන්සීලර් යූස් කරන කෙනෙක් නෙමෙයි. මගේ මේකප් එක නැචරල් වෙන්න එක හේතුවක් ඒක. මෙන්න මේ වගේ මම හයිලයිට් කරගන්නවා ටිකක් ලයිට් කලර් එකකින්. ඒක මැට් ෆිනිෂ් එකක්. ඒ හයිලයිට් කරගන්න එක හරියටම අපේ ජීවිතයේ අර හොඳම ටික, හොඳම ක්වොලිටිස් ටික, අපිට වෙච්ච හොඳම සිදුවීම් ටික, අපිට කියන හොඳම මිනිස්සු ටික අපි හයිලයිට් කරගෙන අපේ ජීවිතයේ හොඳ දේවල් වලට තියාගන්නවා වගේ. ඒ කියන්නේ නරක දේවල්, නරක මිනිස්සු, නරක එක්ස්පීරියන්ස් අමතක කරලා දාලා හොඳම ටික තියාගන්නේ. අන්න ඒ වගේ අපේ මෝනෙත් හයිලයිට් වෙන්න ඕන පොයින්ට්ස් ටික අපි මේ වගේ හයිලයිට් කරගන්න. ඒ වගේම අපිට හයිඩ් කරන්න ඕන තැන් ටික අපි හයිඩ් කරනවා. ඉතින් මම හිතනවා මගේ මූණේ එහෙම හයිඩ් කරන්න කියලා ලොකු දෙයක් නැතුව ඇති කියලා.
ඔයාලට හිතෙනවා නම් මගේ මූණේ මොන හරි එහෙම කරන්න ඕන දෙයක් තියෙනවා කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මං කියන්නේ මේකප් ආටිස්ලා ඉන්නවා නම් මේක බලන කවුරු හරි මෙන්න මේ කොටස කැතයි මේක මෙහෙම වුණා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් එහෙම කිව්වත් මම හැමදාම මේකප් දාන කෙනෙක් තියා මම මේකප් දාන්නෙම නෑ. මම වෙඩින් එකට යද්දිවත් මේකප් දාන්නේ නෑ. ලිප්ස්ටික් ටිකුයි මොන හරි ඇහැර උලාගෙන යනවා මිසක්. හැබැයි ඉතින් මම මේකප් ආටිස්ට් කෙනෙක් හැටියට මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් අය මගෙන් ඉල්ලන නිසාමයි. කොහොම හරි ඉතින් මං කිව්වා වගේ ජීවිතේ අපිට හොඳ කියලා කියන දේවල් අපි හයිලයිට් කරගෙන මෙන්න මේ වගේ බ්ලෂර් එකක් වගේ කියන්නේ බ්ලෂර් එකක් කියන්නේ මට තේරෙන්නේ මූණේ අර නිකන් එලියක් දෙන දෙයක්. ඒක නිකන් මට හිතෙනවා අපේ තියෙන අර අපේ ගොඩක්ම දක්ෂතාවයේ තියෙන දේ කියලා කියන්නකෝ. ඒ කියන්නේ අපි හිතමු සමහරක් වෙලාවට ඒක අපි කතා කරන විදිය වෙන්න පුළුවන්. නැත්නම් අපි කෙනෙක්ට සලකන මිනිස්සුන්ට සලකන විදිය වෙන්න පුළුවන්. නැත්නම් අපි hina වෙන විදිහ, මනසට ගරු කරන විදිය, ඒ වගේ නිකන් අපේ ගාව ජුවලරි එකක් වගේ. ඒ කියන්නේ ඒකෙන් තමයි මේ බ්ලෂර් එකෙන් මට මුළු මේකප් එකේම 아무තු ග්ලෝ එකක් එනවා කියලා හිතන දෙයක්. මගේ මොන ගැන නම් අමතක කරලා දාන්න. මම ඇත්තටම ඒ කන්සීල් කර දඟලවුවේ නැහැ. මොකද මම ඔය දාලා තියෙන කවරේජ් එක ෆොටෝ ෂූට් එකට ඕනටත් වැඩි. ඉතින් මේ අයිබ්‍රෝස් එක හයිලයිට් කරනකොට මට හිතෙච්ච දෙයක් තමයි අපි අපේ ඇටිටියුඩ්ස් කියලා කියන එක. කියන්නේ අපේ ආකල්ප කියලා කියන දේ. ඒවා අපි වෙනස් කරගන්න ඕනේ. ඒ තැන්වලට ඒ පුද්ගලයන්ට ඒ සිටුේෂන්ස් වලට අනුව. ඒ කියන්නේ හරියටම මම දැන් මේ කරන්නේ නැචරල් මේකප් එකක් නිසා මම මේක ඇත්තම කියන මගේ අයිබ්‍රෝ ෂේප් එක එහෙමම තියලා මම නිකන් පොඩ්ඩක් අර ඒක ඩාර්ක් කරගන්නවා විතරයි. හැබැයි හිතන්නකෝ මම කරන්නේ ඩාන්සින් මේකප් එකක් කියලා නැත්තම් බ්‍රයිඩල් මේකප් එකක් කියලා. ලකීලි මගේ අයිබ්‍රෝස් එක හොඳට තියෙනවා. හැබැයි එහෙමනම් මම මේ අයිබ්‍රෝ එක මීට වඩා ෂාප් කරලා තික් කරලා ඒ වගේ දේවල් ටිකක් කරනවා. මොකද එහෙම කරන්නේ ඒ තැනට ඒ ඇටිටියුඩ් එක වෙනස් කරනවා වගේ තමයි. අදාළ සිටුේෂන් එකට අනුව අපි මාරු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අර කියන්නේ වතුර වගේ වෙන්න කියලා. වතුර කියලා කියන්නේ ඒ භාජනයේට ඒ විදිහේ හැඩයක් ගන්න දෙයක් නේ. අන්න ඒ වගේ. ඉතින් මං හරි ආසයි මෙන්න මේ වගේ කලර් පැලට්ස් වලට. මම තව එක දෙයක් කියන්නම්. මම මේකප් කරනකොට ඒ මූඩ් එකට අනුව කලර් පැලට් එකේ කලර්ස් යූස් කරන එකෙක්. නමුත් සමහරක් වෙලාවට මට සමහර ලුක්ස් වලට මගේ කලර් පැලට්ස් තියෙන 10ක් තියෙනවා 10ම ඇද ගන්න જાතිය මිනිස්සෙක්. ඉතින් මේක මට අර පොඩ්ඩක් නැචරල් බට් වීඩියෝ එකට මට ගොතික් ලුක් එක ගන්න ඕනින්ද මම ඒ පැලට් එක තමයි යූස් කරේ. මම නම් ගම් කියන්න යන්නේ නැහැ. මේ ෆස්ට් වීඩියෝ එකේ හින්දා එහෙම දෙයක් කරන්න ඕන වුණොත් ඉස්සරහට කියන්න. ඉතින් මගේ ඇස් දෙක ගොඩ ලස්සන ඇස් දෙකක් නෙමෙයි. අනිත් එක ස්පෙක්ස් දෙක දාන්න නැතුව මට පේන්නේ නැහැ. මේ වීඩියෝ එක කරද්දිත් මට මාව පේන්නේ නැහැ. ඉතින් මේ තියෙන shimmer highlight එක. මේ shimmer highlight එකත් අර මං කිව්වාගේ ජීවිතේ අර අපේ හොඳම ටැලන්ට්ස් ටික එළියට පෙන්නන්නේ. අන්න ඒ වගේ. හරියට නිකන් අපි හිතමුකෝ ඕනම ආටිස්ට් කෙනෙක් කියලා හරි. ඒතකොට ඒ ආටිස්ට්ගේ තියෙන බෙස්ට්ම ටැලන්ට්ස් ටික එළියට දාන්න. ඒ වගේ මිනිස්සුන් හාම අපේ අර හොඳම ක්වොලිටිස් ටික එළියට දාන්න ඕනේ. ඒ වගේ අපේ ක්වොලිටිස් ටික අපි අඳුරගෙන ඉන්න ඕනේ. දැන් මට නම් මේ වගේ highlight කලර් එකක් යනවා. කළු ළමයෙක්ට නම් bronze highlight එකක් යයි. දැන් මේක චුට්ටක් rose gold වගේ කලර් එකක්. ඉතින් ඒකෙන් මම eyebrow bone එක, මගේ nose bridge එක, එතකොට මගේ highlight වෙන්න ඕන තව points කීපයක් මම එහෙම highlight කරගන්නවා. ඉතින් ඒ වගේ තමයි ජීවිතේ අපි අපේ මූණ පාට කරනවා වගේ ලස්සන පාට කරගන්න දැනගන්න ඕන. ඒකට එක්ස්පීරියන්ස් එක තියෙන්නත් ඕනේ. හැබැයි ඉතින් ඉපදිච්ච ගාම එක්ස්පීරියන්ස් එන්නේ නැහැනේ. ඒ කාලවලදී මම කිව්වාගේ අපේ දෙමව්පියන්ගේ ආభాෂය හරි වැඩිහිටියෙක්ගේ ගුරුවරයෙක්ගේ ආభాෂය අපිට අවශ්‍ය වෙනවා. ඒ වුණාට මම එක දෙයක් දන්නවා. මට එහෙම ආభాෂය දෙන්න කියලා, ඒ කියන්නේ මට මේ දේ මෙහෙම කරන්න එපා, මේ දේ මෙහෙම කරන්න කියලා කියපු අය හිටිය හරි අඩුයි. මම හරීම හොරතලයට හැදිච්ච එහෙම ළමෙක්. නමුත් එහෙම කියලා මට මේක කරන්න එපා, මේක මෙහෙම කරොත් මෙහෙම වෙයි.
ඒ විදිහ කියලා දෙන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. හැබැයි ඒක හින්දා මට වැරදුනේ නැහැ. හේතුව මම එදා ඉඳන් self study කරපු මිනිස්සෙක්. මම හැමදේම දිහා මමම දේවල් කරලා ඉගෙන ගත්ත ළමයි. කොටින්ම මම මේකප් කරන්න ඉගෙන ගත්තේ මමමයි. මට ගුරුවරයෙක් නැහැ. මගේ ගුරුවරයා මමමයි. මම මගේ මූණට අපේ අම්මිගේ මූණට මේකප් කරලා ඒ විදිහට තමයි මම මේකප් ඉගෙන ගත්තේ. ඉතින් මේ වගේ මම S2 පොඩ්ඩක් අනිවාර්යයෙන්ම highlight කරනවා. මොකද මගේ S2 ස්පෙක්ස් දෙක ඇතුලෙන් පේනකොට හරි පොඩියට පේන්නේ. ඇත්තම කියනවා මේ විදිහට අදිනකොට මට අද කඳුළුත් ආවා. ඊට පස්සේ මම ලිප්ස්ටික් එක මම මෙතන ගානේ පොඩක් ඩාර්ක් කලර් එකක්. හේතුව මම මගේ ෆොටෝ ෂූට් එක කරන්න ඉන්නේ පොඩි ඩාර්ක් මූඩ් එකක්. එතකොට මගේ ලිප්ස් දෙක මට හිතුණා පින්ක් වැඩි කියලා. අනිත් එක ලිප්ස් දෙකේ කලර් එකකින් අපේ මැචුව බව පේනවා. ඉතින් අපි ලොකු කෙනෙක් වගේ පේනවා. අපි පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් වෙනවා. අපි පොඩ්ඩක් අර හැමෝටම දැක්කහම බයිතන මූඩ් එක තියෙන අන්නේ ඒක ගන්න පුළුවන් මට හිතෙන්නේ කලර් එකකින්. ඒක නිසා මම ඩාර්ක් කලර් එකට යන්න තීරණය කරා. ඊළඟට මම දාන්නම්කෝ ෆොටෝස් ටික. ඉතින් ෆොටෝස් ටික ගන්න මගේ ෆෝන් එකකින් උදව් කරේ මගේ මේ වීඩියෝ එක ට්‍රයිපොඩ් එකේ ගහලා බලාගෙන ඉන්න අපේ පුෂ්පනංගි. ඉතින් එයා ට්‍රයිපොඩ් එකේ ගහපු කැමරා එකකින් මාව හොඳට පේනවද නැද්ද බල ඔය පිටිපස්සෙන් කමෙන්ට්ස් දෙනවා. ඉතින් ඊට පස්සේ ෆොටෝස් එක ගත්තෙත් එයා. ඊට පස්සේ මම ඇත්තම කියලා කියනවා නම් ඒක පොඩි මගේ concept එකට හරියන්න මම පොඩි AI edit එකක් කරලා ෆොටෝස් ටික දාන්නම්කෝ. එතකොට බලන්නකෝ. එතකොට බලන්න ඔයාලා මගේ මේ වගේ concepts වලට කැමතිද කියලා. දැනට එහෙනම් bye.